ගයිස් කුකුලෙක් මැරිලා හිටියා. උදේද කොහොමද මැරිලා තියෙන්නේ? තාම රස්නේ තියෙනවා ටික. මේ මම සුද්ධ කරන්න කියලා බැලුවේ. සුද්ධ කරන්න බලමු. මැරිලා ඔය අනිච්චාවත සංකාර ගල් ගහලා වගේ තියෙනවා. සුද්ධ කරලා බලමු. මේ සුද්ධ කරන ඔයාලට බලන්න සුද්ධ කරනම් guys සලාම් මේ වගේ තුන්ඩුවක් හදාගෙන එල්ලන්න ඕන. එල්ලලා සුද්ධ කරාම ලේසි. ඊට මේ බෙල්ල ගාපේ මෙහෙම පොඩ්ඩක් කපා ගන්න. බෙල්ල අර හැම තියෙන හැමේ විතරක් කොහොම ගන්නට කපා ගන්න ඕන. ඊට පස්සේ කපමු දාපු තැනින් එහෙම පල්ලෙහාට අදි. ඔකට හැම ගැලවිලා එනවා. මේක මේ පරිස්සමෙන් අදින්න ඕනේ නැත්නම් මේ බෙල්ල කැඩෙන්න පුළුවන් මේක. කැඩුනොත් එනවා ඉවරයි. ඊට පස්සේ බීම දාගෙන උද්ද ගන්න එපා. ඔන්න ගයිස් හැමේ ගලලා ඉවරයි. ඊට පස්සේ මේ පිහාට් ටික තියෙන්නේ. පිහාට් ටික මේ විදිහට ඉතින් කපා ගන්න. අමත් එක්ක අතේ අර පිහාටුවේ හරි. දැන් මේ මෙතන උකුරු දණ්ඩ තියෙනව නේද? ඒ උකුරු දණ්ඩ කොට උකුරු දණ්ඩ කපා ගන්න. මේ අර මේ උකුරු දණ්ඩ කපලා මෙතන මේ උකුරු දණ්ඩ කපලා මෙතන අයින් කරනවා. නැත්තම් මේ ඇතුලෙන් අර බඩවැල්ල එහෙම ඇද්දොත් එන්නේ නැහැ මේ උකුරු දණ්ඩ තියෙන. කපලා මේක අයින් කරනවා. හරි. දැන් අකුල මේ හරින් කපා ගන්න. කකුල හරි තමයි හැම මේ එන්නේ ගැලුවා.
හරි ඊට පස්සේ මේ නැට්ට ගාවේ කපලා අයින් කරගන්න ඕන. ඔන්න ඒ කළා මේ පපුව මැද්දෙන් වගේ පොඩි කැපුමක් දාලා එතනින්ම මම දාලා මේ තියෙන පීකුඩු වතුරේකට දාගන්න මේ පීකුඩු හොදලාම ගන්නවා. පීකුඩුයි මේ කුකුලත් හොදලා ගන්න ඕනේ. ජරා ලේ වගේ තියෙනවා. මේ තියෙන ගල් බොක් ඊට පස්සේ මේ මෙතනින් බෙල්ල ගානේ කපන්න. පොඩි කර. මේ තියෙන ගල් බොක්ක සුද්ධ කරන විදිහක් පෙන්නන්න. මේ සුදු පාට තියෙන ඒවා ටික අයින් කරගන්න. ඊට පස්සේ මෙතන මේ මෙහෙම ගල් බොක්කෙන් පොඩි කැපුමක් දාගන්න. දෙකට පලා ගන්න. ඉතින් ඕමම පලාගෙන මෙහෙම ඈඩ් කරනවා. එතකොට මේකේ තියෙනවා කුකුල් කෑම එහෙම මූ කන කෑම එහෙම මේකේ තියෙනවා. කෑම කියන රොඩු එහෙම අපි අර රොඩු එහෙම ඉර වෙන්නේ ඕකේ. ඊට පස්සේ මේකේ මේ සිවියක් වගේ තියෙනවා පේනවද මේ හැම කැලලක වගේ සුදු පාට. එතනින් ඕංගම අල්ලලා ඕංගම අදින්න. ඔව් එකක් ඊට පස්සේ මේක හොදගන්න. මම උකුලත් හොදගත්තා.